හෙලෝ කොහමද ඕගොල්ලන්ග මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. මගේ මේ දෙවනි වීඩියෝ එක. ඉතින් මම මේ ඊයේ shopping ගියා. ඒ වෙලාවේ ටිකක් මේ වීඩියෝ කරගත්තා මේ කෑම වාදන මේ ලංකා මෙහි මං කුවේට්නේ ඉන්නේ. ඉතින් කුවේට් එකේ ඉන්න ගොඩක් ඈන්ට මේ ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ කරගත්තේ. මෙහි ඉන්න ඈන්ට මේ සුවෙක් එකේ තියෙනවා පැන්ඩා කියලා මේ shopping mall එකක්. ඒකෙන් තමයි මම ගොඩ කල් ඉඳන් බඩු ගන්නේ. මේ ඒකේ හරි ලාභයි. ඔය වයින් ග්ලාස් රුපියලයි ඔය බොක්ස් එක 12ක් කොහෙ තියෙනවා ඩිනර් එකයි 200යි. ඔය උණු වතුර බෝතල් එහෙම හරි ලාභයි. මේ ලංකාවට වටිනවා. ඔය වයින් ග්ලාස් රුපියලයි එකක්. ඔය මේ භාජන ඔක්කොම තුර්කියේ ඒවා මේවා හරි මේ ලාභයි. ඉතින් ඔයගොල්ලෝ කැමති අය ඉන්නවනම් ගිහින් ගන්න. ඉතින් මම ওই ටිකක් මේ වීඩියෝ කරගත්තා. බලන්නකෝ ඔයගොල්ලෝ මේ සුවෙක් කියලා හිටන් බැලුවාම ඔය ලංකාවට ඔය දාන්න පුළුවන් ඔය ඌව හරි ලාභයි. ඔය මේ ක්ලෝරෙක්ස් මේ සබන් එකක් මේ තියෙන මේ චොපර් ඔක්කොම මේ රුපියලයි ඩිනාර කරව සුදු ලුණු චොප් කරන එකක්. ඉතින් මේ අනිත් ලුණු එළවලු ඕන එකක් චොප් කරගන්න පුළුවන් මේවා මේ ඩිනාර කාලයි. මේවා මේ එළියේ මම ගත්තේ ඩිනාර එකයි ඉස්සෙල්ලා. මේ හාල් පරිප්පු දාන්න පුළුවන් රුපියල් 9යි අර ස්ටේන්ලස් ස්ටිල් කළු භාජන මේවා මේ ඩිනාර කාලයි. ඕගොල්ලෝ කැමති අය ඉන්නවනම් ගිහිල්ලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. මාත් එකක් ගෙනාවා. මෙන්න මේ කළු පාට එක මං ගෙනාවා. ඒක උඩ ස්ටේන්ලස් ස්ටිල් මේ ෂෝක් එකට දැත්තත් හොඳ කැපෙනවා. මේ ගිහිල්ලා ගන්න ඩිනාර කාලයි ලංකාවට හරි ප්‍රයෝජනයි අපේ ගෙවල් වලට. ඉතින් ලුණු හදිස් දාන ගෙවල් වල හැම දෙයකටම මේ ප්‍රයෝජනයි. ඉතින් ඔයගොල්ලෝ කැමති අය ඉන්නවනම් ගන්න. මම ඔන්න ටිකක් මේ වීඩියෝ කරගත්තා තැන මේ සුවෙක් එකේ පැන්ඩා කියලා තියෙනවා. ඕන කෙනෙක් මේ මැප් එකේ බැලුවම මේ දන්නවනේ. ඉතින් ඒකෙන්ද ඕන කෙනෙකුට මේ ගිහින් ගන්න පුළුවන්. මම ඕන ටිකක් මේ වීඩියෝ කරගත්තා. මේ හැම දෙයක්ම තියෙනවා. ඒකේ නැති දෙයක් නැහැ. ඇත්ත වශයෙන්ම ඉතින් ගොඩක් මේ ප්‍රයෝජනයි මේ ලංකාවේ මේ අපේ ඈන්ට මේ කැමති අය ඉන්නවනම් ගිහින් ගන්න. ඒකම තැනකින් තමන්ට අත්‍යවශ්‍ය දේවල් ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඒකයි මම වීඩියෝ කරගත්තේ. මේක හරි ෂෝක් මේ තෙල් පෙරන්න මොන හරි පෙරන්න එවම ඔය බලන්න මේ ස්ටේන්ලස් ස්ටිල් ඒවත් හරි ප්‍රයෝජන මාත් එකක් ගෙනාවා. මේ කෑම භාජන වහන්න පුළුවන් සිලිකොන් මේ කෑලි ඒවා ඩිනාර් කාලා ඒවා තුර්කියේ ඒවා. ඉතින් මේ හැම එකක්ම ඩිනාර් කාලයි. ඉතින් ඔයගොල්ලෝ කැමති අය ඉන්නවනම් මේ ගිහිල්ලා බලලා හිටන් මේ කැමතිව ගන්න. ඊට පස්සේ අපි ඉතින් මං එළවලුයි මස් ඒවා මේවා ගන්න ඕනේ හින්දා මේ shopping mall එකේ එම තියෙනවා ග්‍රෑන්ඩ් එකේ. ඒකට ගියාම ඒකෙත් ඉතින් ඉලෙක්ට්‍රික් බඩු මේ ඕන දෙයක් තියෙනවා. ඕගොල්ලන්ට ගිහිල්ලා ගන්න පුළුවන්. මම ඕන ටික ඒවා ප්‍රයිස් උත් එක්කම මම ටිකක් වීඩියෝ කරගත්තා. මට ගොඩක් වෙලා තිබුණේ නැහැ. ඒකයි මම ওই ටිකක් වීඩියෝ කරගත්තේ. ඉතින් බලන්න ඕගොල්ලෝ කැමති නම් ගන්න. ඉතින් මම shopping කරන වෙලාවෙදී ඉඳන් ගත්තේ. බලන්නකෝ ඕගොල්ලෝ ටික. ඉතින් අපිට ගොඩක් ප්‍රයෝජනයි ඉතින් මේ දේවල්. ඉතින් මාත් මේකෙම ගත්තා ලිප් 4 ලිප්පක් මේ ජාතියෙම දිනාර් 18ක්ද කොහෙද උනේ. ඉතින් මේ ලංකාවට ගෙනියන්න. ඉතින් ඔය මේ බ්ලූටූත් වොෂින් මැෂින් ඉතින් නැති දෙයක් නැහැ. ඉතින් හැමදේම තියෙනවා. ඕගොල්ලන්ට කැමති එක්කෙනෙක් ගන්න පුළුවන් ගිහිල්ලා. ඉතින් මේ ලංකාවේ මේ ගානට ගන්න බෑ. ඉතින් මේවා හරි මේ ඩිනාර් මේ 22යි මේ ලොකු ලිප් දෙකයි පොඩි එකයි. ඉතින් මේවා අපේ පැන්ටි වලට හයි කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම ඔය ටිකක් වීඩියෝ කරගත්තා. ඔය ඉතින් චිකන් මේවා හැමදේම තියෙනවා. ඉතින් මම එතනට
ඒකින් තමයි මම ගොඩක් වෙලාට මේ ගෙදරට මස් ජාතිය ලෝඩු මේවා ගේන්නේ. ඉතින් ඔය මේ ඒ ගිය වෙලාවේ මම ඔයන්ට ඕන ටිකක් මේ වීඩියෝ කරා. ඔන්න ඉතින් shopping mall වැඩි ඕන කාපට් තියෙනවා කාපට් වල ලාභයි මේකත් මෙතනිනුත් ගොඩාක් බඩු මේ ගන්න පුළුවන් ලාභයි. ඔන්න ඉතින් ඔක්කොම ඉවර වෙලා ගෙදර ආවා. ඊට පස්සේ ඉතින් මේ කෑම හදන්න ගත්තා. මේ මීට් බෝල් මේ කරි එකක්. ඉතින් බීෆ් මේ අඹරපු බීෆ් එකක් ගෙනල්ලා ෆ්‍රෙෂ් එකක්. ඉතින් ওই ලුණු 3-5 අපේ දානේවා සුදු ලුණු ඔක්කොම දාලා ඉතින් බිත්තරේකුත් දාලා මේ කෝන් ෆ්ලවර් පොඩ්ඩක් දාන්න ඕනේ. කෝන් ෆ්ලවර් නෑ මං ගාව ඉවර වෙලා. කෝන් ස්ට්‍රච්චබල් ඒවා හරියන්නේ නෑ. ඉතින් ඒක නිසා මේ මං ඉතින් ඔය ඔක්කොම ඊට පස්සේ ඉතින් මේ හොඳට මේ ඔක්කොම දාලා හොඳට මේ පොඩි කර ගන්න ඕනේ ඔක්කොම ටික. ඒ පොඩි කරලා ඉවර වෙලා මේ ඉතින් ඔක්කොම බලන්නකො මම ඔක්කොම මික්ස් කරා. අර මස් ටිකක් හොඳට මේ අර අමරපු මස්සින්ද ටිකක් අර තුනී වෙනකන් හොඳට අතින් මේ අත් ගහ ගන්න ඕනේ. එතකොට අර හොඳට මේ මස් වලට මේ මසුයි 3-5 ලුණු ඔක්කොම මේ ලුණු හොඳට මේ අර අල්ල ගන්න. හින්දා විනාඩි 5ක් විතර හොඳට මේ හොඳට අතින් මේ පොඩි කර ගන්න ඕනේ. එතකොට තමයි අර මස් අඹරපු මස් එක ටිකක් හොඳට තුනී වෙලා මේ අර ඔක්කොම කෑලි ටික මේ ඇතුළට 3-5 යන්නේ. ඒකයි එහෙම කරේ. ඊට පස්සේ ඔක්කොම ඉතින් අනලියලා විනාඩි 5ක් විතර තියෙනවා. ඊට පස්සේ මේ මස් මේ ප්ලාස්ටික් එකේ ඇතුළට මස් දැම්මහත් පස්සේ ඒක ප්‍රෙස් කරාම ඕකෙන් මේ එළියට එනවා මස්. මේ අර මට එකම සයිස් එකට ගන්න ඕනේ හින්දා මීට් බෝල්. ඒක නිසා මම ওই විදිහට මේවා කරලා ගන්නවා. ඒක ලේසි ටිකක්. මේ අතින් කරන්නත් පුළුවන්. මම ඉතින් ඔය මේව කරලා ගන්නවා. ඉතින් ඔක්කොම හොඳට ওই වගේ මේව කරලා මම රවුමට මේ හදාගත්තා. මේ ඉතින් ඔයගොල්ලෝ බලන්නකො පොඩ්ඩක් මේ මම මේ විදිහට තමයි මේ මීට් බෝල් හදන්නේ. මේ අරබික් විදිහට මේ ඉතින් මේ මිරිස් නැතුව එපා ඉතින් හදන්නේ. මේ මහත්තයටයි දුවලා දෙන්නටයි හදන්නේ. මං නම් ඉතින් කන්නේ නැහැ. මේ මම කැමති නෑ මස් සම්බරපුව කන්න. මේ මං කන්නේ අතරම චිකනුයි මාළුයි තමයි වැඩියෙන්ම මම මාළුයි මේ තමයි වැඩියෙන්ම කන්නේ. මස් කන්නේ මේ අඹරපුව කන්නේ නැහැ. අඹරන්නේ නැතුව මේ නම් කනවා. අඹරලා මං ආස නැහැ කන්න. මට නිකන් අර ඒක හරිනේ වගේ. ඉතින් අපි කොහමද ලංකාවේ මස් වැඩි අඹරලා කන්නේ නැහැ. ඉතින් මට ඒකින්ද මං එච්චර ආස නැහැ. ඒකට මං ඒක කන්නේ. දැන් ඉතින් මේක මේ අවන් එකට දාන්න ඕනේ හින්දා මේ අවන් එකට වෙන්දර දාලා ගන්නේ. මම ඉතින් අද වෙලාත් නැති හින්දා මේ අවන් එකට දැම්මේ නෑ. මේ ලිපේම හදලා ගත්තා. ඊට පස්සේ ඉතින් ඔය දාන්නේ අලයි, තක්කල්ලි, ලූණු. ඉතින් ඒව තමයි. ඊට පස්සේ මේ ඔලිව් තෙල් ටිකක් දාලා ඉස්සෙල්ලම මම මේ මොකද කරන්නේ මේ මස් ටික මේ බෝල ටික මේ ටික ෆ්‍රයි කර ගන්නවා. නැත්තම් මේ මස් එක මේ අනිත් ඒවා තැම්බෙනකොට කුඩු වෙන නිසා ඉස්සර ටිකක් මම ඒක මේ අල බෝල ටික ෆ්‍රයි කර ගන්නවා. මේ ඒකයි. ඔය වගේ ටිකක් අර මේ රන්වන් පාට වෙනකම් පොඩක් අර දෙපැත්ත මේ ටික මස් ටික එකට එකතු වෙනකම් පොඩක් ෆ්‍රයි කර ගන්නවා විනාඩි 5ක් 6ක් විතර. මේ ගොඩක්ම මේව වෙන්නේ නැති වෙන්න මේ ඒක පොඩක් මේ
හදා ගන්නවා. ඊට පස්සේ ඕක ඉතින් මේ වෙනම භාජනයකට පොඩක් අරන් තියනවා. මොකද අනිත් ඒවා මේ තුන පහ ටික මේ හොඳට මේ අනිත් මේ භාජනයට ආල එහෙම තැම්බෙන්න එපා. පොඩ්ඩක් මීට් බෝල් දාන්න. ඉන් ඉස්සෙල්ලා මේ මම ඉතින් ඔක්කොම මේ පොඩක් ෆ්‍රයි කරගෙන මේ අයින් කරගත්තා. ඊට පස්සේ ඉතින් මේ ලූණු, සුදු ලූණු, තක්කාලි, අනිත් එක කොත්තමල්ලි කොළ, තව තියෙනවා මෙහි මේ මොකද මන්ද ඒකට කියන නමත් මට මතක නැහැ. ඒ කොළ පොට්ටක් එහෙම දැම්මහම මේ මේ අර සුවඳ එනවා. මේ හර්බ්ස් වගේ සුවඳ එනවා. I think ඒ ටික මේ හොඳට ටිකක් මේ අර පොඩ්ඩක් තැම්බෙන්න ඕනේ නැත්තම් මදිනේ. ඉතින් දැන් ඔය ඔක්කොම දාලා තක්කලිත් දාලා මේ ඊට පස්සේ ඉතින් මේ ටිකක් මේ ෆ්‍රයි වෙනකන් තියෙන්න ඕනේ. තියලා ඉවර වෙලා මේකට මේ මම මේ ලුණු 3-5 ගම්බිරිස් කුඩු කොළුඳු කොටු පොඩ්ඩක් කහ ඒව තමයි ඔය මේ ඉඟුරු මේ කුඩු චූට්ටක් වේලිච්ච ඒවා මේ හොඳට දාලා මම ඔය මේ ටිකක් මේක මේ ෆ්‍රයි කරලා වතුර චූට්ටක් දාලා ඕක පොඩක් මම මේ ඉස්සෙල්ලාම මේ අල ටික තැම්බෙන්න තිබ්බා. මේ ඊට පස්සේ මේ තක්කාලි පේස්ට් පොඩක් මේකට දාන්න ඕනේ. අර රතු පාට ගතිය ගන්න ඕනේ හින්දා මේගොල්ලෝ ඉතින් අර තක්කාලි පේස්ට් වලින් ඔක්කොම මේ කෑම හදන්නේ. මේ අරබි ගොඩාක් කන්නේ තක්කාලි පේස්ට්. ඉතින් ඒක නිසා අරබියන්ට මේ තක්කාලි පේස්ට් තමයි ඒගොල්ලන්ගේ දැන් අපි මිරිස් හොද්ද රතු පාටට හදනවා වගේ මේගොල්ලන්ගේ හැම කෑමක්ම තක්කාලි වලින් තමයි මේගොල්ලෝ මේ හදන්නේ. වැඩිපුරම හදන්නේ තක්කාලි වලින්. ඉතින් එහෙමත් එකක් තමයි තක්කාලි දාන්න නැත්නම් හැමතිස්සෙම තක්කාලි තමයි. දැන් ওই තක්කාලි පේස්ට් එකෙන් තමයි මම ওই ටිකක් දැන් දාන්නේ. අරග ටික හොඳට පහේ ටික මේ අලවලට අල්ලගත්තට පස්සේ තක්කාලි පේස්ට් ටිකක් දානවා. හැන්දි එකමාරක් විතර තේ මේ අර හැන්දෙන් මේ දාන්නවනේ තේ හැන්දි තේ එකමාරක් විතර දානවා. මේස හැන්දි තේ හැන්දි නෙමෙයි මේස හැන්දි. එක චුට්ටක් අර මේ තක්කාලි පේස්ට් ටික අර ෆ්‍රයි වෙනකන් මේ මම තියනවා. එතකොට අර හොඳට ෂයින් එකක් එනවා මේ හොද්දේ. මේකට රසට මේ ඒ ටික ඔක්කොම මික්ස් කරලා ඊට පස්සේ මේ මම කරන වැඩේ දැන් මේකට දානවා මම පොඩක් වතුර දාලා මේ මම තිබ්බා මේ පොඩක් තැම්බෙන්න චුට්ටක් මේ විනාඩි 5ක් විතර තිබ්බා මේ අනෙත්තන් අල තැම්බෙනවා මදි වෙනවනේ ඒකින්ද ඊට පස්සේ ඔය තියෙන්නේ මම ඒක චුට්ටක් තැම්බුණාට පස්සේ පොඩක් හැඳි ගාලා ඔය ආයෙ තියෙනවා පොඩක් මදි ආයෙ තිබ්බා ඊට පස්සේ ඔය ගානට විතර මම මේ දැන් ඔය තැම්බිලා තියෙන අල ඊට පස්සේ මම මොකද කරන්නේ ඔය දාන්නේ මම ගෙදර හදන තක්කාලි සෝස් එක මම ඔයගොල්ලන්ට ඒකත් කියලා දෙන්නම් ඕකෙන් ඇත්තටම මේ මැකරෝනියා වලට ස්පැගෙටි ඔය වගේ හොදි වලට මේ හැම දෙයකටම මේක හරි මේ රසයි ඔය තක්කාලි මේ සෝස් එක මම ගෙදර තමයි හදන්නේ ගොඩක් වෙලාවට මේ පීසා වලට සෝස් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න එක ඊට පස්සේ ඒක ටිකක් නටනකොට මම කරන වැඩේ අර ෆ්‍රයි කරගත්ත මස් ටික මේ දාලා මේ අලයකට මේක ඊට පස්සේ ඉතින් ටිකක් වෙලා වහලා තියෙනවා මේ අර හොද්ද වගේ මේ සෝස් එකෙන් මේ උනනව වතුර මදින වතුර චූට්ටක් උණු වතුර චූට්ටක් දාන මම නම් වතුර චූට්ටක් දැම්මා මේ මට අල තැම්බිලා මදි වගේ හිතුණ හින්දා ඊට පස්සේ ඉතින් තියෙන්නේ ඔය වගේ හොද්ද නටුවට පස්සේ ඉතින් බත් එක්ක කන එක තමයි තියෙන්නේ ඔය